right අද අපි කතා කරන්න යන්නේ e වල x වෙනි බලය fx සමානයි e වල x වෙනි බලය ප්‍රමූල ධර්ම ඇසුරින් කොහොමද අවකලනය කරන්න කියන එක ඉගෙන ගන්න යන්නේ. එතකොට මේ e වල x කියන ශ්‍රිතයට e වල x වෙනි බලය කියන ශ්‍රිතයට අපි කියනවා ඝාතීය ශ්‍රිතය කියලා. ප්‍රකෘති ඝාතීය ශ්‍රිතය කියලා කියනවා. එතකොට මේක විශේෂ ශ්‍රිතයක් වෙනවා මැත්ස් වල තියෙන. අපි බලමු මේ විශේෂත්වය මොකක්ද කියලා අවසානට. සහ මේ e කියන සංඛ්‍යාව ගැන ඔයගොල්ලෝ මේ වෙනකොටත් යමක් ඉගෙනගෙන ඇති. E කියන්නේ මැත්ස් වල තියෙන සුවිශේෂී අංකයක්. හරියට පයි වගේ. හරි. ඒතර E කියන්නේ ඒ වගේ ලස්සන ඉලක්කමක්. ඒක අපරිමේය සංඛ්‍යාවක් වෙනවා. අපරිමේය සංඛ්‍යාවක් වෙනවා. ඒතර මේ E වල අගය ආසන්න වශයෙන් මෙන්න මේ මම මෙලිලා තියෙන 2.718 මෙහෙම ගලාගෙන යන දශම ස්ථාන වල කිසිම ලස්සනක් නැහැ. කිසිම ලස්සනක් නැහැ. මොකද මේක අපරිමේය සංඛ්‍යාවක්. ඔහේ මේක ඇදීගෙන යනවා. හරි. මේක කිසිම පැටර්න් එකක් ඔයාලට පාන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපි බලමු කොහොමද මේ e වල x වෙනි බලය ප්‍රමූල ධර්ම වලින් අවකලනය කරන්න කියලා. අපි දන්නවා අවකල සංගුණකයේ අර්ථ දැක්වීම. අපි ඒක ඉස්සෙල්ලා ලියාගමු. f-x. තමයි f-x අපිට ලියන්න පුළුවන්. අවකල සංගුණකයේ ලියන්න පුළුවන්. h ආසන්නයි බිඳුව වෙද්දී අපි බලනවා f x ධන h ඍණ fx බෙදීම h. මේකේ වටිනාකම තමයි චෙක් කරලා බලන්න. right. දැන් මේක අපිට මෙහෙම සුළු කරගන්න පුළුවන්. අපි fx ධන h. එතකොට මෙතන ශ්‍රිතයේ x තියෙන තැනට x ධන h දාලා ලියන්න දැන්. එතකොට e වල x ධන h අඩු කිරීම e වල x බෙදීම h. කොහොම ටිකක් කැතේ කෙනෙක් අපිට හම්බ වෙනවා. හරි. දැන් මේවා පොඩ්ඩක් හැඩ කරලා ගන්න පුළුවන් අපිට. පුංචි පුංචි වැඩ ටිකක් කරොත් එහෙම ඔයාලට පුළුවන් මෙතන මේ දර්ශක නීති පාවිච්චි කරලා මෙයාව ලියන්න e වල x වතාවක් e වල h කියලා කඩන්න පුළුවන්. හරි. e වල x වතාවක් e වල h අඩු කිරීම e වල x බෙදීම h. right. දැන් අපිට පුළුවන් වඩ පේනවා පොදු සාධකයක් e වල x ගන්න එළියට. e වල x එතකොට අත්තාම වෙනවා e වල h අඩු කිරීම 1 බෙදීම h කියලා මේ ටික කොහොම හදාගන්න ඕන. මම h එක මෙතනව දාගත්තා. දැන් මේක තියෙන ශ්‍රිත දෙකක ගුණිතයක් විදිහට අපිට දකින්න පුළුවන්. ශ්‍රිත දෙකක ගුණිතයක් අපි දන්නවා. ශ්‍රිත දෙකක ගුණිතයකට අපි සීමාවක් දෙද්දී සීමාවන් වල ගුණිතය මේ සීමාවන් වල ගුණිතය කියලා අපිට ගන්න පුළුවන්. ඒක නීතියක්. එතකොට ඒක නිසා මේක දෙන්න පුළුවන් මෙහෙම. වේදනට වෙන වෙනම සීමා දෙන්න පුළුවන් e වල x සහ මේ ශ්‍රිතයට. මෙයාට සීමාව දුන්නා ඊට පස්සේ අනිත් ශ්‍රිතයට සීමාව දුන්නා. right. දැන් මෙතන අපිට පේනවා මේ h පදයක් අඩංගු වෙන්නේ නැහැනේ මේ ශ්‍රිතේ. ඒක නිසා කෙලින්ම මෙයාගේ h බින් මේක නියතයක් විදිහට අපිට හිතන්න පුළුවන්. එතකොට මේ h බින්දුවට ආසන්න වෙද්දී මෙයා කෙලින්ම e වල x කියලාම ගන්න පුළුවන් මෙතන. එතකොට e වල x කියලා එයා අපිට සුළු වෙනවා. එහෙනම් අපිට අවසාන ඉතුරු වෙන්නේ මෙන්න මේ කැලේ සීමාව හොයාගන්න. h ආසන්නයි බින්දු වෙද්දී e වල h අඩු කිරීම 1 බෙදීම h. මෙන්න මෙයාගේ සීමාව හොයාගත්තා නම් වැඩේ හරි. එතකොට ඔන්න e වල x වතාවක් මෙන්න මෙහෙම කුට්ටියක් අපිට ඉතුරු වෙනවා. දැන් අපේ ටාගට් එක තමයි එහෙනම් try කරන්න ඕනේ මෙන්න මේ ශ්‍රිතයේ සීමාව හොයාගන්න. හරි. දැන් අපි නිකපොඩ පොඩි පරීක්ෂණ ටිකක් කරලා බලමු. නිකන් h බිඳුව දාලා බලන්න. එතකොට h බිඳුව දැම්මොත් e වල බිඳුව කියන්නේ 1යි. 1 අඩු කිරීම 1 බිඳුවයි. යටත් h බිඳුව දැම්මොත් බිඳුවයි. බිඳුව බෙදීම බිඳුව. නිකන් ඔයා බිඳුව දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? අනිර්ණීය අවස්ථාවක් නිර්මාණය වෙනවා. ඒ වැඩක් නැහැනේ. හරිද? ඒක නිසා අපිට යම්කිසි සුළු කිරීමක් කරන්න වෙනවා. දැන් මේක නිකන් අපි තවත් චුට්ටක් ටෙස්ට් කරලා බැලුවොත් මේ h බිඳුවට ආසන්න වෙනවා කියලා කියන්නේ. නිකන් බිඳුවට ආසන්න අගයන් අපි මේකට දාලා බැලුවොත් උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් 0.01 හරි h අපි දානවා 0.01 දාලා මෙන්න මේක සුළු කරනවා. සුළු කරපුවම අපිට ඇත්තට වැලියු එක එන්නේ එක අපිට චෙක් කරලා බැලුවොත් ඔයා කැල්කියුලේටර් එක කරන් බලන්න 1.05ක්. ඔයා h නිකන් දැම්මොත් 0.01 දාලා මේ ශ්‍රිතේ සුළු කරලා බැලුවොත් ඔයාට එනවා 1.05ක්. හරි. තවත් පුංචි කරොත් h. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් h 0.01 වගේ එකක් ගත්තොත්
දාලා මෙතන ආදේශ කළා මේ ශීතය සුළු කරලා ගත්තොත් එහෙම ඔයාට එනවා 1.0.05. අපිට දෙයක් පේනවා. හරි. අපිට දෙයක් පේනවා. අපිට පේනවා h පුංචි වෙන්න හරි h අගේ බිඳුවට ළඟා වෙන්න මෙන්න මේ ශීතය ළඟා වෙනවා ආසන්න වෙනවා එක කරා කියන එක මෙතනින් පොඩ්ඩක් අපිට සංඛ්‍යාත්මකව පේන්න ගන්නවා. හරි. සංඛ්‍යාත්මකව පේන්න ගන්නවා. නමුත් ඒක සාධනයක් නෙවෙයිනේ. ඒක නිසා අපි සාධනයක් කරන්න දැන් try කරමු. ඉතින් මේක සාධනය කරන්න ගියපම එක ක්‍රමයකට සාධනය කරන්න පුළුවන් අපිට පුළුවන් ටේලර් සීරීස් එක පාවිච්චි කරන්න. මම දැන් ඒ ටේලර් සීරීස් එක පාවිච්චි කරන්නේ නැතුව මෙතනදී වෙනත් ක්‍රමයක් පාවිච්චි කරනවා. මෙතනින් කියන්නම් f'(x) සමානයි e වල x වතාවක් limit h ආසන්නයි බිඳුව වෙද්දී e වල h ඍණ 1 බෙදීම h. දැන් මෙන්න මෙහෙම දෙයක්. මම පොඩි ආදේශයක් ගන්නවා. ආදේශය තමයි e වල h අඩු කිරීම 1 e වල h අඩු කිරීම 1 මම ගන්නම්. ඒකට මොකක් කර අකුරක් දාගමු. e වල h ඩි බලය අඩු කිරීම 1 මම ගන්නම් u වගේ නැත්නම් m වගේ එකක් ගමු. m. හරි. m කියලා ආදේශයක් ගන්නවා. දැන් බලන්න h කියන කෙනා බිඳුවට ආසන්න වෙද්දී right h කියන කෙනා බිඳුවට ආසන්න වෙද්දී m කවුරු කරාද ආසන්න වෙන්නේ. හරි. h කියන කෙනා බිඳුවට ආසන්න වෙද්දී m කවුරු කරාද ආසන්න වෙන්නේ. ඒතර දාන්න h ට බිඳුව මෙතන e වල බිඳුව කියන්නේ එකට ආසන්න වෙනවා. හරි. එකෙන් එකක් අඩු කරපුවම බිඳුවට ආසන්න වෙනවා. එහෙනම් h බිඳුවට ආසන්න වෙද්දී m කියන කෙනත් මොකද වෙන්නේ? බිඳුවට ආසන්න වෙනවා කියලා අපිට තේරෙනවා. හරි. එහෙනම් අපිට දැන් e වල h අඩු කිරීම 1 කියන තැනට m දාන්න පුළුවන්. දැන් මෙතන h තියෙනවනේ. එතන අපි h තනි කරන්න බලමු මෙතනින්. h තනි කරොත් අපි මෙතනින් පේනවා e වල h තනි කරගත්තොත් 1 ධන m. 1 ධන m. 1 ධන m කියලා ලියන්න පුළුවන්. දැන් h හොයාගන්න අපි කරන්නේ දෙපැත්තටම ලඝු ධම්ම නම් හරිනේ. එතකොට ln මම දෙපැත්තටම දානවා. ln e වල h සමානයි ln 1 ධන m. හරි. ඔබ දෙපැත්තට සමීකරණ දෙපැත්තටම ලඝු දැම්මා. හරි. ln දැම්මා. දාපම ඔතන ලඝු නීතියක් තියෙනවා මේ h එක ඔයාට මුලටම අරගෙන පුළුවන් නේ. එතකොට h වතාවක් ln e සමානයි ln 1 ධන m. දැන් ln e කියලා අපි දන්නවා 1යි. ඒක අපි කලින් ඉගෙන ගත්ත දෙයක්. හරි. ln e කියන්නේ 1යි. log e පාදයට e. e පාදයට e ගේ ලඝු ගණක 1යි. හරි. එතකොට මෙතන එහෙනම් අපිට එනවා h සමානයි ln 1 ධන m කියලා ඔන්න මෙතනින් දෙයක් මේ ටික මම වෙන් කර ගන්නවා. දැන් ආපහු අපේ සුළු කිරීමට යන්න. දැන් වාට f'(x) එන ලියන්න පුළුවන්. f'(x) ලියන්න පුළුවන්. e වල x වතාවක් limit දැන් h බිඳ අපි යන්නේ m බිඳ. h බිඳුවට ආසන්න වෙද්දී m කියන කෙනත් මොකද වෙන්නේ? බිඳුවට ආසන්න වෙනවා. m ආසන්නයි බිඳුව. ඒතර e වල h අඩු කිරීම 1 කියන එක ලියන්න පුළුවන් මෙතන m කියලා. m බෙදීම h කියන එක දැන් අපි හොයාගත්තා ln 1 ධන m. ln 1 ධන m. ඔන්න වගේ සමීකරණයක් අපිට හම්බ වෙනවා. ඔය වගේ දෙයක්. දැන් මොකද්ද කරන්නේ ඊළඟට? තාම වැඩි ඉවර නැහැ. හරි? දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවනේ. දැන් අපි දන්නවා මේ අපිට 2 කියලා ඉලක්කමක් තිබ්බොත් මේක ඕන ලියන්න පුළුවන් 1 යට 1 බෙදීම 2 කියලා. හරි? මම මෙතන එහෙම ලියනවා. ඒ කියන්නේ මට m ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. බලන්න. මේක මම ලියනවා f'(x) සමානයි e වල x limit m ආසන්නයි බිඳුව වෙද්දී මම ලියනවා මෙතන 1 යට ln 1 ධන m බෙදීම m කියලා ලියනවා. අවුලක් නැහැ. මෙතන තිබ්බු m මෙහෙම යට දාලා ලියුවා. දැන් මේ පොඩි දෙයක් ගොඩනගා ගන්න යන්නේ. හරි? පොඩි දෙයක්. මෙතනින් පස්සේ මට ලියන්න පුළුවන්
e වල x f dash x සමානයි e වල x limit m ආසන්නයි බිඳුව වෙද්දී මම මේවා මෙන්න මෙහෙම ලියනවා. 1යට m වතාවක් ln 1 ධන m. හරි. දැන් අර ලඝු නීතියක් තියෙනවා. ලඝු නීතියක් තියෙනවා මේ අර ලඝු වල මෙන්න මෙතන මේ තියෙන ඉලක්කම ඕන නම් මෙතන බලයක් විදිහට අපිට දාන්න පුළුවන්. ඒක ලඝු වල තියෙන නීතියක්. මම ඒක මෙහෙම ලියනවා. e වල x limit m ආසන්නයි බිඳුව වෙද්දී 1යට ln 1 ධන m ගේ 1යට m කියලා ලියනවා. right. දැන් අපේ අවසාන පියවරවල වලට ඇවිල්ලා තියෙනවා. මේක ලස්සන දෙයක්. හරි. සීමාවල නීතියක් තියෙනවා. අපිට පුළුවන් සීමාවන් මේ ශ්‍රිතයන් ඇතුළට දාන්න. හරි. එතකොට ශ්‍රිතයක සීමාව කියන්නේ සීමාවන් ශ්‍රිතයක ගන්න පුළුවන්. ඒකද මේක ඔයාට ඇතුළට ඔබන්න පුළුවන් සීමාව මෙන්න මෙහෙම. e වල x වතාවක් එතකොට 1යට ln මෙතන මම ලියනවා මේක ඇතුළට සීමාව දෙක. එහෙම දෙන්න පුළුවන්. ඒක සීමා නීතියක්. limit m ආසන්න බිඳුව මෙයාගේ හොයලා මෙන්න මේකේ වටිනාකම හොයලා ඒක ln නගේ ගන්නවා. හරි. ඔබ ලියන්න පුළුවන්. දැන් මෙතනදී අපිට මෙන්න මේ e වල අර්ථ දැක්වීමක් තියෙනවා මෙන්න මෙහෙම. හරි. දැන් මම ඒක පෙන්වන්න යන්නේ. e වල අර්ථ දැක්වීමක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. e වල limit මේ අර්ථ දැක්වීමක් n අනන්තය කරා ඇදෙද්දී. හරි. n අනන්තය කරා ඇදෙද්දී 1 ධන 1යට n ගේ n වෙනි බලය තමයි අපි e කියලා හඳුන්වන්නේ. හරි. ඒක අර්ථ දැක්වීමක්. අර්ථ දැක්වීමක්. එතකොට මේකම චුට්ටක් එහාට මෙහාට වෙනස් කරලා හදාගන්න පුළුවන්. දැන් මෙතන අනන්තයට යද්දි මේක අනිත් පැත්ත ගත්තොත් බිඳුවට ආසන්න වෙද්දි 1 ධන n ගේ 1යට n මේකත් ඊටම සමාන වෙනවා. හරි. මේකත් ඊටම සමාන වෙනවා. දෙකෙම එකම අදහස තමයි දෙන්නේ. දෙකෙම එකම අදහස තමයි එන්නේ. හරි. එකම අදහස. ඒතරොක e. දැන් ඔයාලට පේනවද? මෙතන එහෙම එකක් තියෙනවා. මෙන්න මේ කැලේ. මෙන්න මෙතන මේ කැලේ මෙන්න මේ කොටසේ එහෙම දෙයක් තියෙනවා. නේ? m ආසන්න බිඳුවේදී 1 ධන m ගේ 1යට m. මේක නෙමෙයිද? ඒ කවුද එහෙනම් ඉන්නේ එතන? එතන ඉන්නේ මේක සුළු කරලා ගත්තාම අපිට යාව e කියලා පාවිච්චි කරන්න පුළුවන්. මේ රතු පාටින් මම වරහන් කරපු කෑල්ලේ එළියට එන අවුට්පුට් එක වෙන්නේ e. මෙන්න මේ අර්ථ දැක්වීමට අනුව. එහෙනම් මම අවසාන උත්තරේ මෙතන ලියන්න. f'(x) සමානයි f'(x) සමානයි e වල x වතාවක් 1යට ln e කියලා අපිට ලියන්න පුළුවන්. 1යට ln e කියලා. දැන් ඔයගොල්ලෝ නැවත දන්නවා ln e කියන්නේ කීයද? 1යි. හරි. එහෙනම් මේක e වල x වැඩි කිරීම 1යට 1යි කියන්නේ e වල x වෙනවා. පාට ලස්සනයි. ඒ ලස්සන වෙන්නේ මැට්ස් වල හම්බෙන එකම ශ්‍රිතය තමන්ම අවකලනය කරපුවාම තමන්වම නැවත හම්බෙන එකම ශ්‍රිතය තමයි කවුද? ඝාතීය ශ්‍රිතය e වල x. එතකොට e වල x අවකලනය කරොත් නැවත හම්බ වෙන්නේ e වල xමයි. ඒක ලස්සන හඳුනා ගැනීමක්. අපිට ඉතාම වැදගත් වෙන concept එකක්.